ඉතින් යාළුවනේ මම අද ඔයගලන්ට ගෙනාවේ සුපිරිම ට්‍රික් එකක්. ඒ කියන්නේ Gmail එකේ පාස්වර්ඩ් එක අපි හොයාගන්නේ කොහොමද? අපි යමු වීඩියෝ එකට. ඔයගලන්ගේ ෆෝන් එකේ Chrome app එක හොයාගන්න ඕනේ. ඉතින් මේ Chrome app එක ක්ලික් කරායින් පස්සේ ඔයගලන්ට ටිකක් වෙලා ගියාම යගේ 3 dot එකක් හම්බෙනවා. මම ඔයාලා ඇඳලම් පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට ලේසි මේකේ 3 dot එකක් හම්බුනන් පස්සේ ඊට පස්සේ ඒක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරායින් පස්සේ ඔයාලා යටින්ම හම්බෙන settings කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම ඔයගොල්ලන්ගේ මෙතන ෆෝන් එකේ තියෙන පාස්වර්ඩ් කියනවා ඇඳලම් පෙන්නන්නම්. එතකොට ලේසි ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මෙන්න මේක මේ ඉන්ටර්ෆේස් එක. ඒක ඉවුවහන් පස්සේ ඕගොල්ලන්ට වැටෙනවා ඕගොල්ලන්ගේ ෆෝන් එකේ accounts හදලා තියෙන ඒවා. දැන් මගේ ෆෝන් එකේ account මේක තියෙන ඕගොල්ලන් Google account එක ඕන නිසා accounts.google.com ඒක ඔබන්න ඕනේ. එබුවන් පස්සේ ඕගොල්ලන්ගේ මෙතන තියෙන යට password කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ password කියන තැන මෙතන තියෙන copy නැත්තම් ඔයාලට ඇහැ හොයාගන්න. ඇහැ ඉබුවම තියෙනවා. මම දැන් මේ copy කරනවා. කොපි කරාම ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ් එක මුලින්ම ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ මුලින්ම පාස්වර්ඩ් එකක් දාගන්න. නැත්නම් මේක එන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ මම දැන් මගේ ෆෝන් එකට දැන් මම දාලා තියෙන පාස්වර්ඩ් එක දානවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක කොපි වුණා. දැන් මේ ඔයගොල්ලන්ට මේ පාස්වර්ඩ් එක ගන්න ඕනේ. නැත්නම් ඔයාලට කෙලින්ම ඇහැ බොමත් හරි. ඊට ඔයගොල්ලෝ දැන් මේ පාස්වර්ඩ් ඕන තැනට ගිහිල්ලා මෙතන ඔයගොල්ලෝ මෙතන මේ කියන්නේ අපි දැන් ටයිපින් කරන තැන තද කරන් හිටියාම ඔයගොල්ලන්ට හම්බෙනවා paste කියලා එකක්. අන්නේ paste කියන එක එබුවම පස්සේ paste කියලා එබුවම පස්සේ ඔයගොල්ලන්ට මම දාලා තියෙන password එක ඔන්න හම්බුණා යාළුවෝ. ඉතින් 1 2 3 දැන් මම දාලා තියෙන password එක. ඉතින් මේ වගේ වටිනා වීඩියෝස් අවශ්‍ය නම් මේ දැම්ම subscribe කරන්න. bell icon එක all කරලා තියාගන්න. එහෙනම් සුබ දවසක්.